පොලිසිය බ්‍රේක් ලයිට් පත් වෙන්නේ නැහැ නේද? පාවෙන කලට රුපියල් 10කුත් දාලා යට ගියත් අය උඩ එනවා. හෙලෝ බඩීස්, අද මම ඔයාලා එක්කයි යන්න හදන්නේ සුපිරි ගලක් බලන්න. ගලක් කියලා කිව්වම බේබද්දෙකුට හිතෙන්න පුළුවන් මේ කතා කරන්න යන්නේ අරක්කු ගැනද කියලා. එහෙම නැත්නම් අමු කුපාඩියෙකුට හිතෙන්න පුළුවන් යකෝ මේ එක්කයි යන්න හදන්නේ ගෑණියගේ කකුල් දෙකක්වත් බලන්නද කියලා. නෑ, එහෙම දෙයක් නෙමෙයි. සුපිරිම ගලක් තියෙනවා පෙන්නන්න. ඒක පාවෙන ගලක්. අරක්කු බොන කට්ටියයි ඔය අනිත් කට්ටිය දැන් කොහොමත් පාවි ඇත්තේ. අරක්කු බොන්නේ නැති හොඳ සුපිරි සෙට් එක දාන්න බලන්න ලයික් එකක් වීඩියෝ එකට. එහෙනම් අපි යමු. මේ මං යන්න කලින් දෙයක් පෙන්නන්න ඕනේ. මේ තියෙන්නේ ලොග්ගල්ලා ඔය වැව. මේකට ඔයයි වැවයි දෙකම කියනවා. අයි දන්නේ ඔයයි වැවයි දෙකම කියන්නේ මොකටද දන්නේ. මේ තියෙන ලොග්ගල්ලා වැව. ඔය නෙමෙයි අලයි තමා වෙන්න. ලොග්ගල්ලා ඔය වැව. ඔයයි වැවයි දෙකම කියනවා. ඒ වගේ බඩිස් තව පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මම කලින් වීඩියෝ එකේ පෙන්වුවා යාළුවා චයිනීස් බයික් එකක් ගත්තා කියලා. මේ ඒක විකුණලා මම අලුතෙන් බයික් එකක් ගත්තා. මේ තියෙන්නේ මේක නෙමෙයි. සමාවෙන්න මේක නෙමෙයි මේ තියෙන්නේ. මේ අලුතෙන් බයික් එකක් ගත්තා, ඉන්දියන් බයික් එකක්. ඉන්දියන් බයික් එකක් ගත්තා. මේකේ තමයි අද ගල් බලන්න යන්න තියෙන්නේ. යමු එහෙනම්. අලුතෙන් ගත්ත බයික් එකකින්ද මේ වැඩි ගණන් ගන්න එපා. මීටරේ හැම ගත්තරම කරකිනවා. හතර වටේටම කරකිනවා. පොලිසිය යනවා. හතර කරයිද දන්නේ නැහැ. පොලිසියට ඉස්සර කරලා යන්න. ඉස්සර කරලා යන්න බෑනේ. මේ තනීරක් තියෙනවා නේද මෙයාට? පොලිසිය ඉස්සර කරලා යන්න. පොලිසිය බ්‍රේක් ලයිට් පත් වෙන්නේ නැහැ නේද? පොලිසිය බයික් එකේ බ්‍රේක් ලයිට් පත් වෙන්නේ නැහැ. දඩ ගන්න වෙනම පොලිසියක් ගන්න. හරි මම පාවෙන ගල තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මේක පන්සලක්. පන්සල ඇතුලේ තමයි මේ පාවෙන ගල තියෙන්නේ. අපි පාවෙන ගල බලන්න යන්න කලින් ඉස්සෙල්ලා බුදුන් ඇඳලා යන්න. පන්සලකට ඇවිල්ලා නිකන් ගිහින් හරි යන්නේ නේ. බුදුන් ඇඳලා යන්න. මේ තියෙන ලොකු බුදු පිළිමයක්, පිටු බුදු පිළිමයක්. පාවෙන ගල තියෙන තැනට මම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ශ්‍රී මිහිඳු සාමණේර ආයතනය, බෝධිරාජාරාමය,
කල් දෙන බදුල්ල. ඉතින් පා වෙනකල මේදී බැලිය හැකියි. අපි ඇතුළට ගිහින් බලමු මේ පන්සල ඇතුලේ තමයි පා වෙන ගල තියෙන්නේ. අපි ඇතුළට ගිහලා බලමු. මේ තමයි පා වෙන ගල. අඩු විතර කාසේ රුපියල් 10කුත් දාලානේ. පා වෙන ගලට රුපියල් 10කුත් දාලා. කරුණාකර පා වෙන ගල ඇල්ලීමෙන් වලකින්නකෝ. ගල් අල්ලන්න දෙන්නෙත් නෑ බලන්න. මේ ගල කිලෝ 7ක් බරයි. කිලෝ 7ක් බරයි. ඒ වුණාට යට යන්නේ නැහැ මේ. යට ගියත් අය උඩ එනවා. මට හිතෙන්නේ අයිස් කැටයක් වෙන්න හිතලා අම්මලා කීමට ගලක් කියලා වෙච්ච ගලක් තමයි මේ තියෙන්නේ. උඩ පා වෙනවයි ගල් ඉතින්. කොච්චර යට යවුවත් ආයෙ උඩ එනවා. ගල වෙලාවට මට හම්බුනේ නැති. හම්බුණා නම් කීයක් කර හොයාගන්න තිබුණේ සුද්දෙකුට හරි පෙන්නලා. හම්බෙලා තියෙන්නේ හම්බෙන්න ඕන නැති කට්ටියක. අතන සුද්දෙකුට හරි පෙන්නලා කීයක් කර හොයාගන්න තිබ්බා. එහෙනම් මේ වගේ ගල් වගේම තව ගොඩක් දේවල් බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. මොකටම ජය වේවා.